තෙත ජොකා මදිද්දියන පරාට සුවඳට හොඳි ටිකක් දාගෙන කත හැකි යකෝ. ඒ සුවඳ හම්මේ සුවඳ. පරයෝ අරක හරි ගියේ නෑනේ. අර කියන්න අරහේ වමනේ දානවා. මොකක් කිව්වා? ඒක වෙන්න බෑ. කල්කේ දුන්නනේ උඹ. මේ තොගේ කල්කේ ඒක කාලා තමයි මම වැඩේ කළේ. යකෝ උඹ කල්කේ දෙන්න ඕන ගෑණිට පක්. යකෝ මොකද්ද මේ ලබ්බ? කීපාරක් ගැහුවද පැලෙන්නෙම නෑනේ. හිටපන්කෝ. ග්‍රහ මන්දිරේ ආනුභාවයෙන් මාහට බලය ලබා දෙනු මැනවි. අද නිවාඩුනේ. යමුද මලක් පුදන්න? ඒක නම් හොඳ අදහසක්. හිටපන් මම ඇඳුමක් දාගෙන එන්න. ඇයි ඒ ඇඳුම් මාරු කරන්න යන්නේ? යකෝ මෙහෙම පන්සලට යන්න පුළුවන්ද? මොගල්ද ජොයින්ට් එකක් ගහන්න කතා කළේ නාකී මැන්ටලේ. තෝ ඉතින් හරියට කියන්න එපයි බූරුවා. හෙලෝ මේ කතා කරන්නේ මිස්ටර් රංජන්ද? හෙලෝ. ඔව් රංජන් තමයි කතා කරන්නේ. කවුද මේ කතා කරන්නේ? මිස්ටර් රංජන්. මම කතා කළේ ඇයි මේ ඔයගොල්ලෝ Wi-Fi බිල තාම ගෙවලා නැත්තේ? එහෙම වෙන්න බෑ. අපි ඒක ගෙව්වනේ. ඔව්. දවස් දෙකකට කලින් වයිෆ් කිව්වා මට ඒක ගෙවනවා කියලා. නෑ. ඒක වෙන්න බෑ සර්. මට පේන්නේ ඔයාගේ වයිෆ් කිසිම වගකීමක් තියෙන කෙනෙක් නෙමෙයි. සමාවෙන්න. ඔහොම කතා කරන්න එපා. එයා ගෙවලා ඇත්තේ. මට ඒක ෂුවර්. කොයිකටත් මම බලන්නම් එයා එක කතා කරලා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. හරි බොස්. ඊළඟ දවස් දෙක ඇතුළත බිල කොහොම හරි ගෙවන්න. හරි. මොනවා හරි වෙලා නම් මම හෙටම ගෙවන්නම්. ඇත්තට මේක නෙමෙයි. මට ඔයාගේ නම කිව්වේ නෑනේ. මම රිටිගල ජයසන්ත. මම එන්නේ ඔගොල්ලන්ගේ ගෙවල් දෙකක් එහා පැත්තේනේ. ඒ කියන්නේ ඔයා වැඩ කරන්නේ SLT එකේද? නෑ. මම වැඩ කරන්නේ SLT එකේ නෙමෙයි. ඔයා පොඩ්ඩක් තේරුම් ගන්න. ගෙවල් වටේ ඉන්න මිනිස්සු ඔයා නිසා අමාරුවේ වැටෙනවා. මොකක්ද ඒ කතාවේ තේරුම? මම නිසා ගෙවල් පැත්තේ උන් අමාරුවේ වැටෙනවා කියලා? ගන්න. මම Facebook යන්නේ, මම කරන වීඩියෝ YouTube දාන්නේ, රැට වැලක් බලන්නේ, TikTok බලන්නේ ඔයාගේ Wi-Fi නිසා. දැන් තමයි තේරෙන්නේ මගේ පැකේජ් එක මාසේ ඉවර වෙන කලින් ඉවර වෙන්න හේතුව. පරයා යූස් කරලා මදිවට බිලක් ගෙවන්නලු. ඕක ඔච්චර හිතන්න දෙයක් නෙමෙයිනේ. පොඩි දෙයක් නේ කරන්න තියෙන්නේ. බිල ගෙවලා දාන එක විතරයි. උඹේ ඔළුව හොඳ නැද්ද? එච්චර හිතන්න දෙයක් නෙමෙයි කියන්නේ. උඹ හිටපන්කෝ මම උඹට කරන දේ බලපන්. වගකීමක් තියෙන මිනිහෙක් වෙයන්. එන බිල් වෙලාවට ගෙවන්න පුරුදු වෙයන් බුරුවෝ. යකෝ මම ගෙවන්නේ. තෝ ගෙවපිය. තොපි වගේ එවුන් තමයි ගෙවල් වලට පැනලා හොරකම් කරලා මිනී මරන්නේ. පී කිබ්බදේ යූස් කරපු එක හොරකමක්ද ඔයි? බිල එන්නේ තමුසේගේ නමටනේ. ඉතින් තමුසේ ගෙවනවා මට ගෙවන්න කියන්නේ. තෝ පරයක්. තියපිය ෆෝන් එක මම පොලිසියට කතා කරන්න කලින්. තොට වෙන දේ හිතා ගන්නවත් බැරි වෙයි. වයිලා වෙනයි, වන වෙනයි. වදන් දෙන්නේ නැතුව බිල ගෙවපිය ඉක්මනට පරයා. ඩෝ කවුද යකෝ තට්ටුවට ගංජ වෙනුවට මෝරා පාරක් තියලා තියෙන්නේ? උතුර දකුණ මාරු වෙන්න වැදුනා. අව නැද්ද? උඹ දැන් ඵලයන් මම උතන් අරන් එන්න. මතක් කරලා සීනි වැඩියෙන් දාලා ප්ලේන් ටිකක් හදන් වරේ. පරේද්දයකෝ ගංජා වෙනුවට වේලිච්ච තනකොළ තිබ්බ එක. අනේ ස්වාමිනී මේක කාටත් අමාරු කාලයක් නේ. අන වෙනයි බයිලා වෙනයි. මං ආවේ චූ කොල්ලන්ට කෙල්ලන්ට හොඳ වයින් දෙකක් කියලා යන්න. මගේ පළවෙනි වීඩියෝ එකේ මම දැක්කා. උඹලා මට 7-5ක බයක් පෙන්වන්නේ නැහැ. උඹලට මාර ආතල්නේ. උඹලට මාව පේන්නේ ජෝකර් කෙනෙක් වගේද? පරිස්සමින් හිටපල්ලා. රෑකට එහෙම අහුවෙයිනේ. ඔය ලස්සන්ට තියෙන පිටවල් පලනවා දැනගනින්. එමයි. ඈත අතීතයේ යම්කිසි සිදුවීමක් වුණා. ඒක අල්ලන් හැම වෙලාවෙම අපහාස කරන එක වැරදි යකෝ. උඹලා කියනවනේ ගෝඨායිම්බර හෙන වැඩෙක්. උඹ ඌගෙන් ගූයන්ට කෑවා කියලා. මං අහන්නේ ඌ කෝ දැන්? ඌ මැරිලා ගසුප් පැලවෙලා යකෝ. ඒ ගසුප් මැරිලා දැන්. හැබැයි මම තාම මේකේ රඟනවා යකෝ. ඒක නෙමෙයි. කවුරු හරි මරිමෝල් පරේත් දාලා. මම බීඩි පගයා වගේලු. තොපිලට පිස්සු ගූ පැගිලාද? ඒ වගේ සිපයියෙකුට මාව සමාන කරන්නේ යකෝ. මම රෙස්පෙක්ට් පිට ඉන්න යකෙක්. මටත් ඌට වගේ මෝල් අමාරුවක් කියලා හිතුවද? යකෝ මම බොරැල්ල කනත්තට ගියොත් සුපිරි කෑලිත් මට නැමෙනවා. අනික උඹලා හේමාල්ව ටැග් කරා කියලා මං බය වෙයි කියලා හිතුවද? බයයි මගේ ලබ්බ. ඔය මොන අයියටත් වැඩ දාන්න පිටිය හැදුවේ මම යකෝ. ඒක නිසා මතක තියාගනින්. මොකා වැඩ දැම්මත් මම තමයි යකෝ රියල්ම G. එහෙනම් පරිස්සමින්. සාමෙන් බ්‍රෝ. උඹ දැන් ඇඟෙන් ඵලයක්. වැඩේ ඉවර වෙන්න ළඟයි. යන්න තිබ්බා. මොන පරයද කුකුල් මස් වෙනුවට සෝයා මීට් තියලා තියෙන්නේ. අන වෙනයි බයිලා වෙනයි.
මට ආරංචි වුණා උඹලා මාව කැත විදියට මීම්ස් වලට ගන්නවා කියලා. පොඩි බයක්වත් පෙන්වපන් යකෝ මට. කොහොම මීම්ස් වලට ගත්තාම මං කොහොමද යකෝ රෙද්දක් ඇඳන් පාර යන්නේ? හිතන් ඉන්නේ මම හේමාල්ට බයයි කියලාද? නෑ යකෝ. ඒක රංගපෑමක් විතරයි ඌගෙන් ගුටි කැවට. ඌ මට ඒකට ගෙව්වා. මං එහෙම හරි රංගපෑවා. උඹලා මොනවටද ඉඳලා තියෙන්නේ? උඹලා ඉඳලා තියෙන්නේ මොන්ටිසෝරිය මලකට විතරයිනේ. ඒක නිසා කටයි පුකයි වහන් හිටපල්ලා. මතක තියාගන්න. ඔය මොන අයියලා වැඩ දැම්මත් මම තමා යකෝ මේකේ රියල්ම ජී. උඹලා ඇටේවත් නැහැ මම වැඩ දාද්දි. අනේ දෙවියනේ මාව බේරගන්න. මට පිහිට වෙන්න. බාහුන් සහස්සමහිනින් මිත සායුදන්තම්. මොකද යකෝ ජයමංගල ගාථා කියන්නේ? ඉතිපිසෝ ගාථාවේ පද ටික අමතක වුණාද? අනේ සෝනයි ගහන්න නම් එපා. උඹ බය වුණාද බං? මම ප්‍රෑන්ක් එකක් කළේ. අද පොයේ දවසනේ මම නිවාඩු.